අද අපි හදන්න යන්නේ ඉලෙක්ට්‍රෝමැග්නට් එකක් මේ විද්‍යුත් චුම්බකයක්. එතකොට අපිට මේක රැණයක් ඕන වෙනවා. ඊට පස්සේ කොයිල් එකක් අපිට මේ වෙලාවේ හොයාගන්න නැහැ. ඒ හින්දා අපි වයර් එකක් මේ විදිහට ඔතලා මේ කොයිල් එකක් වගේ ඔතලා අපි හදාගෙන තියෙනවා. ඊළඟට අපි මෙන්න මේ විදිහට මොකක් හරි යකඩ එහෙම නැත්නම් කරන්ට් එක යන දෙයක් කෝ එකක් විදිහට අපි මේක මේ ඉලෙක්ට්‍රෝමැග්නට් එක හදාගන්න මේක ඇතුළට දානවා. එතකොට අපි දැන් මේ වෙලාවේ යකඩ ඇණේ තමයි දාන්නේ. දාලා අපි මේකට කරන්ට් එක දෙන්න ඕනේ. එහෙනම් අපි බැටරි එකකින් මේ විදිහට වෝල්ට් 1.5ක පොඩි කරන්ට් එකක් දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයා මේ වෙලාවේ මේ මැග්නට් එකක් විදිහට වැඩ කරනවා මේ. අතුරු කට්ට මෙයාට උස්සන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට ඕන නම් මේකේ ටර්න්ස් ගන්න මේ කොයිල් එකේ වට ගන්න වැඩි කරලා එතකොට මේකෙන් යන කරන්ට් එක ප්‍රමාණය වැඩි කරලා කෝ එක වෙනස් කරලා මේකේ කොච්චර මැග්නටික් පවර් එකක් තියෙනවද කියලා වෙනස් ඔයාලට බලා ගන්න පුළුවන්.